ව්‍යාපාරයක ඔයාලා දන්නවා ව්‍යාපාරයක් ගත්තම ව්යාපාරයක තියෙනවා අරමුණු. ඒ වගේම ව්‍යාපාරයක තියෙනවා කාර්යයන්. ව්‍යාපාරයක තියෙනවා ප්‍රධාන කාර්යයන් තියෙනවා. ඒ වගේම ව්‍යාපාරික කාර්යනොත් තියෙනවා. ඊට අමතරව ව්‍යාපාරයක ගති ලක්ෂණත් තියෙනවා. ඒතර ඔය තුන ගොඩක් අය පටල ගන්නවා. මේ වෙලාවේ හදාගමු මොකද්ද මේ ගති ලක්ෂණ අරමුණු කාර්යයන්. අරමුණු ටික නම් ඔයාලා දන්නවනේ. ව්‍යාපාරයක් ගත්තට පස්සේ ව්යාපාරයක තියෙනවා ප්‍රධාන කාර්යයන් දෙකක්. කාර්යයන් කියන්නේ එකක්. කාර්යයන් කිව්වට පස්සේ කාර්යයන් කීපයක් තියෙනවා. නිෂ්පාදන කටයුතු, අලෙවි කටයුතු, මූල්‍ය කටයුතු, මානව සම්පත් කටයුතු ඒවා ඇවිල්ලා කාර්යයන්. හරිද? එතකොට ව්‍යාපාරයක ප්‍රධාන කාර්යයන් තියෙනවා දෙකක්. මේක පටල ගන්න එපා. ඒ වගේම තියෙනවා ව්‍යාපාරික අරමුණු. ව්යාපාරික අරමුණු නම් ඔයාලා දන්නවා අහලක් තියෙනවා. ඒවා ලේසි කොටසක්. ඒ වගේම ව්‍යාපාරයක තියෙන ගති ලක්ෂණ. ව්යාපාරයක ගති ලක්ෂණ තියෙනවා. ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා, අරමුණු තියෙනවා, ඒ වගේම ගති ලක්ෂණත් තියෙනවා. ඒතර ව්‍යාපාරයක් ගත්තට පස්සේ ව්යාපාරයක් ඇතුලේ කාර්යයක්, නිෂ්පාදන, අලෙවි, මූල්‍ය ඔය ඔක්කොම තියෙනවා. ව්‍යාපාරයක ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදන සාධකවලට අගය එකතු කිරීමක් කරන්නත් ඕනි. ඒ වගේම මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම කරන්නත් ඕනි. තෘප්තිමත් කිරීම මෙන්න ව්‍යාපාරික ප්‍රධාන කාර්යයන් දෙක. මේ කේස් ස්ටඩි එක ඇතුලේ මේක අහනවා. ඒතර නිෂ්පාදනවල ප්‍රධාන කාර්යයන් දෙක මේ. ඒතර කේස් ස්ටඩි එක ඇතුලෙන් අහද්දි කේස් ස්ටඩි එකට මැච් වෙන විදිහට කරන්න ඕනේ. දැන් මෙතනදී කාර්යයන් දෙක කිව්වම නිෂ්පාදන සාධකවලට අගය එකතු කිරීමයි ඊළඟ එක මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමයි. ඕකනේ ව්‍යාපාරික ප්‍රධාන කාර්යයන් දෙක. ඊළඟට තියෙනවා නිෂ්පාදන සාධකවලට අගය එකතු කිරීම. මොනවාද අපේ නිෂ්පාදන සාධක ටික? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, කාලය, දැනුම හා තොරතුරු. ඔය කියන නිෂ්පාදන සාධකවලට අගයක්, වටිනාකමක් එකතු කරන්න ඕනේ. ඒකත් ඇවිල්ලා ව්‍යාපාරික ප්‍රධාන කාර්යයක්. හරිනේ. එතකොට ඔය කියන නිෂ්පාදන සාධක ටික අරගෙන ක්‍රියාවලියකට වාචනය කළා අනිත් පැත්තට මොකද්ද බිහි කරන්නේ? නිෂ්පාදිතයක් බිහි කරනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, කාලය, දැනුම හා තොරතුරු. ඔන්න නිෂ්පාදන සාධක 7. ඔය නිෂ්පාදන සාධකවලට වටිනාකමක් එකතු කරන්න ඕනේ, අගයක් එකතු කරන්න ඕනේ. එතකොට බිහි වෙනවා නිෂ්පාදිතයක්. ඒකක්. ඊළඟ එක මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන එක. ඕකනේ ව්‍යාපාරික. මේ දෙක ඇවිල්ලා ව්‍යාපාරික ප්‍රධාන කාර්යයන් දෙක. සමහර ප්‍රශ්නවල අහනවා ව්‍යාපාරික ප්‍රධාන කාර්යයන් දෙක නම් කරන්න කියලා ඩිරෙක්ට්ම අහනවා. එහෙම අහන වෙලාවට මෙන්න මේ දෙක ලියලා දාන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. කේස් ස්ටඩි එකක් ඇතුලෙන් ඇහුවොත් ව්‍යාපාරික ප්‍රධාන කාර්යයන් දෙක විස්තර කරන්න කියලා දැන් 2019 20 පේපර්ස් වල අහලා තිබ්බා. අලෙවිකරණය, නිර්මාණකරණය, බැක් කවර්ස් හදන එකක, ඊට පස්සේ ෆෝන් නිෂ්පාදනයයි, ඒ වගේම බැක් කවර්ස්, දුරකථන කවර නිෂ්පාදනය. ඒතර එතනදී නිර්මාණකරණය, අලෙවිකරණයයි තියෙනවා. ඒ වගේ කොටස් වලදී ඒ අදාළකට මැච් වෙන විදිහට ලියන්න ඕනේ. ඔන්න ඕක පටල ගන්න එපා. මේ තියෙන්නේ ව්යාපාරික ප්‍රධාන කාර්යයන් දෙක. ඊට පස්සේ අපි බලමු ව්‍යාපාරවල අරමුණු. මොනවාද ව්යාපාරවල අරමුණු? ලාභීපීම ප්‍රධාන අරමුණ ඒක. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම, රැකියා උත්පාදනය, සේවක සුබ සාධනය, සමාජ සුබ සාධනය, වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම, ඒවා අරමුණු. මේ ප්‍රධාන කාර්යයන් දෙක මම ඔය කිව්වේ අරමුණු ටික. මේ කාර්යයන්, මේ අරමුණු. ඊළඟට තියෙනවා බලමු අපි ගති ලක්ෂණ ටික. ව්‍යාපාරික ගති ලක්ෂණ කිව්වට පස්සේ ගති ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි විකුණුම් හෝ හුවමාරුව සිදුවීම. ඊළඟ එක ලාභයෙන් අභිප්‍රේරණය වීම. ඊළඟ එක ඕනම ව්‍යාපාරයකට තියෙන අවදානමක් තිබීම. ඕනම ව්‍යාපාරයක තියෙනවා අවදානමක්. ඒ වගේම ව්‍යාපාරයක ගත්තට පස්සේ අවදානමක් තිබී විකුණුම් හෝ හුවමාරුව සිදුවීම. මේක ඇවිල්ලා මොන කටයුත්තක්ද? ආර්ථික කටයුත්තක් වීම. තව අපිට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා නිපදවීම. මෙන්න ව්‍යාපාරයක ඇවිල්ලා ගති ලක්ෂණ. ව්යාපාරිකේ මොකද්ද වෙන්නේ? විකිණීමක් හෝ හුවමාරුවක්. හුවමාරු මාධ්‍යයක් කරා විකිණීමක් වෙනවා. එහෙම නැත්නම් හුවමාරුවක් වෙනවා. ඒක සරල දෙයක්. ඊළඟ එක තියෙනවා වැදගත් දෙයක්. ලාභයෙන් අභිප්‍රේරණය වීම. මොකද්ද මේ ලාභයෙන් අභිප්‍රේරණය වීම කියන්නේ? අභිප්‍රේරණය කිව්වම මොටිවේෂන්. එතකොට මොටිවේට් වෙන්න ඕනේ. ඒතර මොකද්ද මේ මොටිවේෂන් කියන්නේ? අපි මොකක් හරි දෙයක් කරනවා නම්, ඔයාලා මොකක් හරි කාර්යයක් කරනවා නම් ඒ කාර්ය ප්‍රතිඵල හොඳයි නම්, ඉස්සරහට යන්න පුළුවන් නම්, ඔයාලා මොකද්ද කරන්නේ? තව ටිකක් මොටිවේට් වෙනවා. තව ටිකක් ඉස්සරහට යන්න try කරනවා නේ. උදාහරණයක්, ඔයාලා ඕනම දෙයක් නිෂ්පාදන කටයුත්තක් කරනවා, ඔයාලා පොඩි බිස්නස් එකක් කරනවා නම්, ඒ බිස්නස් එක කරන් යනකොට ඒ ව්‍යාපාරය ඔයාලා තේන දියුණු වෙනවා නේ.
අපි අලුතෙන් මොකක් හරි බ්‍රාන්ච් එකක් ඕපන් කරලා කරන් යනවා බිස්නස් එකක්. එතකොට තව ටිකක් බලාපොරොත්තු වෙන අය බිස්නස් එක ඩෙවලොප් කරගන්න. ඒකට හේතුව තමයි නේ ඔයාලා මොටිවේට් වෙලා. මොකක් තුලින්ද අපි ප්‍රේරණය වෙලා තියෙන්නේ? ලාභය තුලින්. ප්‍රොෆිට් එක වැඩි වෙන්න ව්‍යාපාරයක් එයාලා තව ටිකක් බලනවා ඉස්සරහට කරගෙන යන්න. ඒක ඇවිල්ලා ව්‍යාපාරික ප්‍රධානම ගති ලක්ෂණයක්. ඊළඟ එක තියෙනවා බලන්න අවදානමක්. ඕනම ව්‍යාපාරයක තියෙන අවදානමක්. ඒතකොට ව්‍යාපාරයක් පටන් අරගෙන අද පටන් ගන්න එක හෙට වෙහෙන්න පුළුවන්. එතකොට ස්වභාවික ආපදා එන්න පුළුවන්. තරගකරුවෝ බිහි වෙනවා. ඒතකොට ව්‍යාපාරයක් ගත්තට පස්සේ හරියට ප්ලෑන් එකක් නැති වෙන්න පුළුවන්. ඒතකොට ඕනම ව්‍යාපාරයක. එතකොට ඔය කියන හේතු මතනේ පෞගේ කාලයක විදුලි අර්බුද ආවා, එක කාලයක ගම් වතුරද එක කාලවලට එක ඒවා එනවා. ඔය හේතු මත ව්‍යාපාරයේ තියෙන අවදානමක්. ඒතකොට පාරිභෝගික රුචිය වෙනස් වෙනවා. සමහර වෙලාවට අලුතෙන් මොකක් හරි ස්ටයිල් එකක් ආවම අපි හිතමුකෝ මොනවා හරි බ්‍රෑන්ඩ් එකක් ආවා කියලා එක කාලවලට එක බ්‍රෑන්ඩ් එනවා. අපි හිතමු ෂූස් මොනවා හරි ආවා කියලා. ඒතර ඒ වගේ එකපාරම ඉල්ලුම් වැඩි වෙනවා. එකපාරම ඉල්ලුම වැඩි වෙලා ආපහු බහිනවා. ඒකට හේතුව තමයි එතනදී නිතරම විලාසිතා සහිතනේ අලුත් ස්ටයිල් වලට කැමති. හැබැයි ටික කාලයක් යද්දී ටක් ගාලා මාකට් එක බහිනවා. එතකොට නිෂ්පාදකයා හිතනවා මාකට් එක හොඳයි කියලා ප්‍රොඩක්ට් එකක් එළියට දානවා. මොකද්ද වෙන්නේ? ටක් ගාලා මාකට් එක බැහැලා යනවා. ඒක ව්‍යාපාරයට අවදානමක්. ඒකත් එකක්. ඒ වගේම ඔන්න මතක තියාගන්න අවදානම්. අවදානම් ඇති වෙන්න හේතු ගොඩාක් තියෙනවා. ඊළඟ එක තමයි ආර්ථික කටයුත්තක් වීම. ව්‍යාපාරයක් ගත්තට පස්සේ ආර්ථික කටයුත්තක්නේ භාණ්ඩ සේවා හුවමාරු වීමක් වෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතා තෘප්තිමත් වීමක් වෙනවා. හරි. එතකොට ව්‍යාපාරයක් කිව්වම ඒක ආර්ථික කටයුත්තක් විතර අපිට ගන්නත් පුළුවන්. ඔය ඇවිල්ලා තව ගති ලක්ෂණයක්. ඊට පස්සේ තියෙනවා භාණ්ඩ හා සේවා නිපදවීම නැත්නම් භාණ්ඩ හා සේවා නිෂ්පාදිත භාණ්ඩ හා සේවා නිපදවීමක් කරනවා. ඒකත් ව්‍යාපාරයේ ගති ලක්ෂණයක්. තව වැදගත් එකක් තියෙනවා. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. අඛණ්ඩව සිදුවීම. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. ගනුදෙනුවක් වුණාට පස්සේ අඛණ්ඩව සිදු වෙන්න ඕනි. ගනුදෙනු අඛණ්ඩව සිදු වෙන්න ඕනි නැත්නම් 5යි 6යි. මෙන්න ගති ලක්ෂණ ටික. හරි. මෙතනින් 4ක්වත් හොඳට මතක තියාගන්න. 4ක්වත් ලියන්න පුළුවන් වෙන්න ඕනි නැත්නම් වැඩක් නැහැ. එතකොට මෙන්න එකක් තියෙනවා ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. ව්‍යාපාරයක් වෙන නම් ගනුදෙනු අඛණ්ඩව සිදු වෙන්න ඕනි. උදාහරණයක් ඔයාලගේ ගෙදර තාත්තා භාවිතා කර කර ඉන්න වාහනේ ඒක භාවිතා කරලා ලාභයක් තියාගෙන විකුණනවා. හරි. එහෙම නැත්නම් ඔයාලා ගාව තියෙන ෆෝන් එක ඔයාලා යූස් කරලා කාලයක් ගියාට පස්සේ විකුණනවා. ඔයාලට හිතෙනවා ඒක මේ බැලූ බැලමට බිස්නස් එකක් නේ. මිනිස්සුන්ගේ අවශ්‍යතා තෘප්තිමත් වුණා. ඊට පස්සේ ලාභයකුත් තියෙනවා. හරි. හුවමාරු මාධ්‍යයක් කරා අලෙවි කිරීමකුත් කරා. හැබැයි බිස්නස් ස්ටඩීස් වල කතා කරද්දී ඒක ව්‍යාපාරයක් නෙමෙයි. සබ්ජෙක්ට් එක ඇතුළෙන්ම බලද්දී ඒකට හේතුව තමයි ගනුදෙනු අඛණ්ඩව සිදු වෙන්න ඕනි. එතකොට තාත්තා සේල් එකක් කරනවා නම් වාහන අන්න ප්‍රශ්නයක් නේ ඒක ව්‍යාපාරයක්. ඔන්න මතක තියාගන්න ව්‍යාපාරයක් වෙන්න නම් ගනුදෙනු අඛණ්ඩව සිදු වෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න. හරි. ඔන්න ප්‍රධාන කොටස් තුනක්, පටල ගන්න කොටස් තුනක් මේ වෙන වෙනම පැහැදිලි කරේ.